ඔබ බස් ව්‍යාපාරිකයෙක් නම් ඔබ බස් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා ඔබට විශේෂ පණිවිඩයක් දෙන්න ඕනි. චීනෙන් ආනයනය කරන රීකන්ඩිෂන් කියන බස් කිසි එකක් ගන්න එපා. ඒක තනිකර වංචාවක්. මේ රටට අවුරුදු 5කට වඩා පැරණි බස් රථ ආනයනය කරන්න තහනම්. චීනේ බස් රථයේ සේවය අවසන් කළා ඒක විකුණන්න හරි මොනවට හරි පුළුවන්. අවුරුදු 7කට පස්සේ. එතකොට ඒ අවුරුදු 7ක් වෙනකොට මේ බස් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මේක දුවලා ඉවරයි. එතකොට මේ බස් එකේ ගන්න දෙයක් නැහැ. එන්ජින් එක ගෙවිලා, ගියර් බොක්ස් එක ගෙවිලා, ඩිෆරන්ෂල් එක ගෙවිලා, ඊට පස්සේ බ්‍රේක්ස් මේ ආදී හැමදේම සවුත් වෙලා ඔක්කොටම වඩා මේ බස් එකේ බොඩිය අපිට පිටට පේන එක නෙමෙයි ඇතුලේ ක්‍රැකර්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම මේවා ඇවිල්ලා මොනෝකෝක් බොඩි. එතකොට කොහෙන් හරි එක තැනකින් හරි ක්‍රැක් එකක් හරි මොනවා හරි තිබ්බොත් දිරලා මලකඩ කාලා තිබ්බොත් ඒක විනාශ වෙලා තිබ්බොත් ඒකෙන් වෙන අනතුරු බොහොම වැඩි. චීනේ බස් රථ අවුරුදු 7ක් පැන්නට පස්සේ තමයි අඩු ගානට විකුණන්නේ. එතකොට මම මේක ඊටාම පැහැදිලි ඕගොල්ලන්ට කියන්නේ මේක ගන්න එපා. ගන්න ඕගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න. හේතුව බ්‍රෑන්ඩ් නිව් එක විශ්වාසයි ඔබට. ඊළඟට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ කිසියම් දියුසුමක් මතයි. එතකොට ඕගොල්ලන්ට වොරන්ටි එකක් තියෙනවා. ඒ හැමදේම තියෙනවා. ඒතර බ්‍රෑන්ඩ් නිව් බස් එකක් ගන්න පුළුවන්කම තියෙද්දි ලක්ෂ මම හිතන්නේ 450 විතර ඉඳන් 495 විතර වගේ වෙනකම් ප්‍රයිස් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් බස් එකක්. ඒතකොට ඒක වෙයි එන්ජින් එක අලුත්, ගියර් බොක්ස් එක අලුත්, බ්‍රේක්ස් අලුත්, මොනෝකෝක් බොඩි එක අලුත්. අපේ රටේ හැටියට නම් අපිට අවුරුදු 15ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේ බස් එක හරියට නඩත්තු කරොත් එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂ 10ක් විතර දුවන්න පුළුවන්. අවුරුදු 5කට කලින් බස් එකක් ගේනවා නම් රීකන්ඩිෂන් කරලා අඩු ගානේ ඒ අවුරුදු 4කදී ඒ බස් එක ඉවත් කරලා තියෙන්න ඕනේ චීන මාර්ගවලින්. එතකොට ඒගොල්ලෝ අපිට මිලදී ගන්න වෙන්නේ අවුරුදු 4කට සීමාවේ තිබ්බ බස් එකක් තමයි. එතකොට ඒ බස් එක ලංකාවට ආනයනය කරන්න බෑ. හේතුව ඒක left hand drive. ඒ කියන්නේ අපේ පැත්තෙන් අපි පදවන පැත්තෙන් නෙමෙයි මේ බස් එක පදවන්නේ අනිත් පැත්ත. මේ වගේ වාහනයක් අවුරුදු 4කට පස්සේ ගන්නකොට අපිට ලොකු මිලක් ගෙවන්න වෙනවා. අවුරුදු 5කදී ගන්න බෑ. අවුරුදු 5කදී ගන්නකොටත් අපිට ලොකු මිලක් ගෙවන්න වෙනවා. ඒ මිලත් එක්කම මේක left hand right hand කරන්න යන වියදම සම්පූර්ණයෙන් අපි ගණනය කරලා බැලුවම ඒක නව බස් රථයක් ලංකාවට ගේන එක සුදුසුයි. රීකන්ඩිෂන් කරලා වම දකුණ මාරු කරලා ඔක්කොම රිපෙයාර් ස්ටික් කරලා එනකොට ඒ බස් රථයේ මිල අවුරුදු 4කට පස්සේ ගන්න බස් රථයේ මිලත් බ්‍රෑන්ඩ් නිව් බස් එකකට වඩා වැඩි වෙනවා. මෙහෙට එන ටැක්ස් එක ඊළඟට වරාය ගාස්තු, නැව් ගාස්තු මේ ඔක්කොම එකතු වුණාම ඒ වගේ ලොකු ගානකට එනවා. එතකොට කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ රීකන්ඩිෂන් බස් එකක් ගන්න. ඒ වගේ කාලෙකදී ඒ කියන්නේ අවුරුදු 5කට කලින් මේක ලංකාවට ගේනවා නම් මම ඊටාම වගකීමෙන් මේක කියන්නේ. මොකද මම මුලින්ම සම්බන්ධ වුණේ අන්කයි බස් කෝපරේෂන් එක. ඒ කියන්නේ JC බස් මැනුෆැක්චරර්ස්ලත් එක්ක ඒ 2011 මම ඒගොල්ලොත් එක්ක වැඩ කරලා ඒගොල්ලන්ට හරියන ස්පෙක්ස් හදලා දීලා ඒ වගේම ඒ කාලේ චීන බස් රථවල හොඳ තත්ත්වයක් තිබ්බේ නෑ මේ කාර්මික පැත්තෙන්. ඊළඟට එලවනකොට එලවන්න අමාරුයි. හොඳ පිකප් එකක් තිබ්බේ නෑ. ජපන් බස් රථයක් ගත්තම අහසට පොළොව වගේ චීන බස් රථ. ඒතකොට මම ඒ කාලේ මම ඩිසයින් කරලා එක බස් එකක් ගෙන්නුවා. හරියටම මම ඒකට මාස 2කමාරක් විතර මහන්සි වුණා. ඒක ඩිසයින් කරන්න. ඒ බස් එක ගෙනාවා. ඒ බස් එක ජපන් බස් එකක් වගේම තියෙනවා. එතනින් අපි ලොකු කියන්නේ චීනයට අපි ලොකු සහයෝගයක් දුන්නා එතනදී. එතකොට ඒ කාලේ මම ඒ බස් රථ කම්පැනියත් එක්ක වැඩ කරා. ඊට අමතරව මම ග්‍රැන්ටන් බස් කම්පැනි එකත් එක්ක වැඩ කරා. ඊට අමතරව මට සම්බන්ධ තිබ්බා යුටෝන් එක්ක. ඊට අමතරව කින්ග්ලොන් විශේෂයෙන්ම කින්වින් ඒ වගේ තව බස් රථ කම්පැනි ගණනාවක් එක්ක මේ මගේ සම්බන්ධය තිබ්බා. එතකොට දැන් බ්‍රෑන්ඩ් නිව් බස් රථ මිල අධික හින්දා අපි ඇත්තටම බැලුවා චීනෙන් බස් රථ රීකන්ඩිෂන් ඒවා ලංකාවට ගෙනල්ලා වම දකුණ මාරු කරලා ලංකාවට ගෙනල්ලා අලෙවි කරන්න පුළුවන්ද කියලා. එහෙම අලෙවි කරන්න බෑ. හේතුව අවුරුදු 7ක් පයින්නකම් ඒ බස් එකක් අපිට ගන්න බෑ. ලංකාවට ගැළපෙන මිලකට සාධාරණ මිලකට ගේන්න අවුරුදු 7 පයින්න ඕනේ. අවුරුදු 7 දැන් ඒක අවුරුදු 8 වෙලා තිබ්බා. එතකොට ඒ අවුරුදු 8 පැන්නම බස් එකක් ගන්නකොට ඒක ලංකාවට ගේන්න බෑ. මෙහි ආයනයනික නීති රීති තියෙනවා. එතකොට දැන් කවුරු හරි මේ බස් එකක් ගෙනල්ලා මේ විදියට විකුණනවා නම් අනිවාර්යෙන් අවුරුදු 7 හෝ 8 පැනපු බස් එකක් වෙන්න ඕනේ. ඒ බස් එක ව්‍යාජ ලිපි ලේඛන සකසලා තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. ව්‍යාජ ලිපි ලේඛන. මම ඊටම වගේ කීපෙන් කියන්නේ ව්‍යාජ ලිපි ලේඛන සකසලා තමයි මේ බස් ගෙනල්ලා තියෙන්නේ.
ඉතාම හොඳට පේන්ට් කරලා ඇති, ඉතාම හොඳින් දර්ශනීය විදියට හදලා ඇති එළියෙන්. නමුත් ඔයගොල්ලෝ මේ බස් වලට රැවටෙන්න එපා. මේ බස් ඉතාම පැරණි. ඒතර මේ වගේ එකක් අරගත්තොත් ඔයගොල්ලෝ අපි කියනවනේ අර ඉඩම් නඩුවකුයි පරණ වාහනයකුයි ගත්තා හරි කියලා. ඒ වගේ තත්යකටපත් වෙයි ඔයගොල්ලන්ට ආදායමක් හොයන්න බැරි වෙනවා. අනිත් එක මේ බස් රට ලොකු මිලකට අලෙවි කරන්නේ. එතකොට එතනදිත් ඔයගොල්ලෝ අසරණ වෙනවා. ඒතර රටේ නීතිය මට එකක් වෙන්නත් තව කෙනෙකුට එකක් වෙන්නත් එහෙම වෙන්න බෑ. ඒතර බ්‍රෑන්ඩ් නිව් බස් රට ගෙන්නන අපි දන්නවා යුතෝන් සමාගම තියෙනවා ලංකාවේ. යුතෝන් ගෙන්නන අය, චින්ලොන් ගෙන්නන අය ඉන්නවා, චොන්තොන් ගෙන්නනවා, ඩිමෝ එක, ෆුවන් හායි ගෙන්නනවා. යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ මේගොල්ලෝ ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් ගෙන්නේ. ඒකට තවත් ආයතන කීපයක් තිබ්බා. අපි පසුගිය මාසෙත් ප්‍රවාහන අමාත්‍යාංශ මීටින් එකකට සම්බන්ධ වුණා මේ බස් රථ සම්බන්ධවම. එතනදිත් අපි හැමෝම හමු වුණා. නමුත් මේ හැමෝම ගේන්නේ බ්‍රෑන්ඩ් නිව් බස්. ඒ බ්‍රෑන්ඩ් නිව් බස් ගේන්නේ මොකද ඉස්සෙල්ලා ඒගොල්ලෝ බලන්නේ නැති රීකන්ඩිෂන් ගෙනල්ලා මේකේ පුළුවන්කමක් තියනවාද අපේ රටේ නීති රීතිත් එක්ක රීකන්ඩිෂන් බස් එකක් අලෙවි කරන්න ලංකාවේ කියලා. එහෙම බැරි හින්දා තමයි ඒගොල්ලොත් ලොකු ගාණක් වුණත් බ්‍රෑන්ඩ් නිව් බස් එකක් ගේන්නේ චීනෙන්. ඒතර ඔයාලා අමාරු වැටෙන්න එපා. මම විශේෂයෙන්ම රජෙන් ඉල්ලනවා මේ රීකන්ඩිෂන් බස් රථ මේ කවුරු හරි මේ රීකන්ඩිෂන් බස් රථ ගෙනල්ලා විකුණනවා නම් ඒ විකුණන්නේ ව්‍යාජ ලේඛනත් එක්ක ව්‍යාජ ලේඛන සකස් කරලා අපි දන්නවා නිලධාරීත් ඉන්නවා රටේ සමහර තැන්වල අපි දන්නවා පහුගිය කාලේ බොහොමයක්ම හිටියා. ඒ වගේ නිලධාරී තාමත් ඉන්නවා. ඒ වගේ අයත් එකතු කරගෙන කරන වැඩක් වෙන්න ඕනේ මේක. අනිවාර්යෙන් මේක ව්‍යාජ ලේඛන තියෙන්නේ චීනෙත් එක්ක ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා මේ විමර්ශන කරන අයට විමර්ශනය කරන්න පුළුවන්. එහෙම නැතුව මේ බස් ගේන්නේ නැහැ කීයටවත්. කරුණාකරලා මං ඉල්ලා සිටිනවා මේ වගේ රීකන්ඩිෂන් බස් ගෙනල්ලා තියෙනවා නම් කවුරු හරි ඒ ගැන රජය විශේෂ අවධානය යොමු කරලා මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරලා වැරදිකරුවෝ ඉන්නවා නම් දඬුවම් කරන්න. එහෙම නැතුව එක්කෙනෙකුට එක නීතියකුත් තව කෙනෙකුට තව නීතියකුත් වෙන්න බෑ. මම පාරිභෝගික ඔබකින් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේවට රැවටෙන්න එපා. මේ බස් රථවලට විශේෂයෙන් රැවටෙන්න එපා. රීකන්ඩිෂන් බස් එකක් කිසිසේත්ම ලංකාවට ගෙනල්ලා අලෙවි කරන්න විදියක් නැහැ. අවුරුදු 7කට පසුව ගෙනපු එකක් මිසක් ඊට කලින් අරගෙන රීකන්ඩිෂන් වම දකුණ මාරු කරලා විකුණන්න බෑ ලංකාවේ. ඒ මිලකට එන්නේ නැහැ. එතකොට ඔබ අහුනොත් අහුවෙන්නේ ඉතාම පැරණි බස් එකකට. ඒක නිසා ඔබේ මුදල් පරිස්සම් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා.